ගිනි ගෙඩි දෙන එකයි දී යටින් ගින්දර ගෙනියන එකයි හොඳ දේවල් නොවුනට පෙරහැරේ ගිනි බෝල කරකවන එක නම් බුද්ධ පූජාවක්. ඒ තරම් හොඳ දෙයක්. ඉතින් එහෙම කරන පොඩිත්තෝ කීප දෙනෙක් ගැනයි අද ලෝකයා මුලින්ම කියන්නේ. කන්ද උඩරට ඇසල පෙරහැර මංගල්‍යය කියලා කියන්නේ අපේ රටේ සංස්කෘතිකාංග වලින් පිරුණු කලාගාරයක්නේ. ඉතින් ඒ එක සංස්කෘතිකාංග අතරින් ගොඩාක් දෙනෙක් කතා බහ කරන සංස්කෘතිකාංගයක් මේ ගිනි බෝල කැරකීම කියලා කියන්නේ. හැබැයි ඉතින් මේ කියන්න යන්නේ ගිනි බෝල කරකන එක ගැන එහෙම නෙමෙයි. මේ කියන්නේ ගිනි බෝල කරකන පුංචි පැංචෝ 8 දෙනෙක් ගැන. මේ ඉන්නේ ඒ පැංචෝ ටික. මෙයාලට තාම වයස අවුරුදු 10යිලු. ලංකාවේ ඕන කෙනෙක් දන්න වල්පොල ගිනිගෙල කලායතනයේ සම්පත් ධම්මික පියරත්න මහත්මයාගේ යටතේ තමයි මේ පැංචෝ ටික ගුරුහරුකම් ලබන්නේ. මෙයාලා මෙහෙම වැඩකිට දාන්නේ මාස 3-4ක් විතර පුරුදු පුහුණු වෙලාලු. පියරත්න මහත්තයා කියන විදිහට නම් මේ දරුවෝ මාපියන්ගේ අනුදැනුම ඇතිව මඟුල් මංගල්‍යයක් තියලා චාරිත්‍රානුකූලව තමයි මේ දරුවන්ව මේ වැඩේට සම්බන්ධ කරගන්නේ. ගිනිබෝල කරකද්දි වෙන්න පුළුවන් අනතුරු අවශ්‍ය තාක්ෂණික උපක්‍රම මේ හැම දෙයක්ම මේ දරුවන්ට කියලා දීලා තමයි මේ විදිහට පෙරහැර රාජකාරියට දරුවෝ එකතු කරගන්නේ. වල්පොල ගම්මානයට ආවේනික වුණු මේ අපූරු පරම්පරාගත කලා උරුමය පිය පුතු සහ මුණුබුරු පරම්පරාව ඔස්සේ තමයි ඉදිරි පරම්පරාවන් වලට ගෙනියන්නේ. පියරත්න මහත්මයා කියන විදිහට මේ වෙනකොට වයස අවුරුදු 5 සහ 7 වගේ කුඩා වයස්වල ඉන්න දරුවෝ මේකට ඉතා උනන්දුවෙන් එක් වෙනවලු. ඕන්න ඉතින් මේ පාර පෙරහැරටත් වයස අවුරුදු 15ට අඩු ළමයි 20කට ආසන්න සංඛ්‍යාවක් එකතු වෙනවලු. එයාලට නිසි විවේකය ලබා දෙන ගමන් මාරුවෙන් මාරුවට පෙරහැරවල් වලට සම්බන්ධ කරගන්නවා. ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සංකල්පයත් එක්ක බිහිවුණු අපේ රටේ මේ අපූරු සංස්කෘතිය අද ලෝකෙට පෙන්වන්නේ මෙන්න මේ පුංචි දරුවෝ. ඉතින් මේ සංස්කෘතිය වගේම මේ පුංචි දරුවන්වත් ඇස් වගේ ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම වගකීමක්.